ආයිබෝවන් .NET 10 වලට අප්ග්‍රේඩ් කරාට පස්සේ Blazor app එක එකපාරටම වැඩ නැති වෙලා තියෙනවද? මේක හුඟක් දෙනෙක්ට වෙන දෙයක්. හැබැයි ඉතින් හරිම කරදරකාරී ප්‍රශ්නයක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ හරියටම ඔය දෝෂය ගැන. හිතලා බලන්න .NET 10 වලට අප්ග්‍රේඩ් එක සාර්ථකව කරගන්නවා හැමදේම හරියටම කරා කියලා හිතාගෙන ඉඳවා. ඒත් එකපාරටම app එක වැඩ කරන්නේ නැහැ. මේ අත්දැකීම ගොඩක් දෙනෙක්ට හුරු පුරුදු වෙති. අද මේ විග්‍රහය හරියටම ඒ ගැන තමයි. හරි. එහෙනම් අපි දැන් මේ ප්‍රහේලිකාව ටිකක් ගැඹුරින් බලමු. බැලුමට බැලුවම හැම දෙයක්ම හරි වගේ තමයි පේන්නේ. එහෙමනම් ඇයි මේ ඇප්ලිකේෂන් එක වැඩ ගන්න නැත්තේ? වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඇප් එක රන් වෙනවා කිසිම අවලක් නැහැ. ඒත් ප්‍රධාන ඩේටා ටික ලෝඩ් වෙන්නම නැහැ. උදාහරණයක් විදිහට බ්ලොග් ලිපි තියෙන පේජ් එකට ගියාම අර ලෝඩින් අයිකන් එක කැරකී තියෙනවා. ඒත් ලිපි නම් පේන්නෙම නැහැ. ඔක්කොම අතුරුදහන් වෙලා වගේ. හොඳයි, මේ ප්‍රහේලිකාව විසඳන්න කලින් අපි පොඩ්ඩක් ආපහු හැරිලා බලමු අපි සාමාන්‍යයෙන් කරන අප්ග්‍රේඩ් පියවර ටික මොනවද කියලා. මොකද මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි ඒ පියවර ඔක්කොම හරියටම කරලත් මේ ප්‍රශ්නය මතුවෙච්ච එක. හරි. පියවරෙන් පියවර ගත්තොත් මුලින්ම .NET 10 SDK එකයි IDE එකයි දාගන්නවා. ඊළඟට ප්‍රොජෙක්ට් එකේ ටාගට් ෆ්‍රේම්වර්ක් එක .NET 10 වලට මාරු කරනවා. ඊට පස්සේ අන්තිමට තියෙන හැම NuGet පැකේජ් එකක්ම අප්ඩේට් කරනවා. මේවා තමයි සම්මත පියවර 3. බලන්න පොතේ හැටියටම ඔක්කොම කරලා තියෙන්නේ. එහෙනම් හැමදේම හරියටම කළා නම් වැරදුනේ කොතනද? ප්‍රශ්නේ තියෙන්නේ එතන. හරි, දැන් තමයි අපි ඉගෙන හොයන්න පටන් ගන්නෙ. හොඳයි. දැන් පොඩ්ඩක් රහස් පරීක්ෂකයෙක් වගේ වැඩේට බහිමු. මේ ප්‍රශ්නෙට ආදාළ පළවෙනි හෝඩුව ආවා. ඒ කියන්නේ පළවෙනි සාක්ෂිය අපිට හොයාගන්න පුරුවන් කොහෙන්ද? අපේ පළවෙනිම හෝඩුව හම්බ වෙන්නේ බ්‍රවුසර් එකේ developer tools console එකෙන්. එතන පැහැදිලිවම එකම එක error එකක් පෙන්නනවා fail to load resource blazor.web.js. මේ කියන්නේ blazor.web.js කියන ෆයිල් එක load කරන්න බැරි වෙලා කියන එක. මේක Blazor වලට නැතුවම බැරි අත්‍යවශ්‍යම JavaScript ෆයිල් එකක්. හරි. blazor.web.js ෆයිල් එක missing. ඒත් ඇයි? සාමාන්‍යයෙන් browser එකේ error එකක් තියනවා කියන්නේ server පැත්තේ මොකක් හරි ප්‍රශ්නයක් කියන එකනේ. එහෙම නේද? අපි බලමු server එකේ මොකද වෙන්නේ කියලා. මෙන්න මෙතනදී තමයි කතාව තව ටිකක් සංකීර්ණ වෙන්නේ. අපි application terminal එක check කරලා බලුවාම පුදුම එකට වගේ එතන කිසිම error එකක් පෙන්වන්නේ නැහැ. මුකුත්ම නැහැ. ඉතින් browser එකේ තිබුණු හෝඩුවාවත් එක්ක මේක ගැලපෙන්නේ නැහැනේ. දැන් මේක තවත් ලොකු අභිරහසක් වෙනවා. හැබැයි ටර්මිනල් එකේ ටිකක් උඩටම ස්ක්‍රෝල් කරලා බැලුවම error එකක් නම් නෙවෙයි. ඒත් අපේ මේ මුළු විමර්ශනයේම හැරවුම් ලක්ෂ්‍ය වෙන දෙයක් අපේ ඇහැ ගැටෙනවා. මේක තමයි අර ආහා කියන මොහොත. මෙන්න බලන්න ගොඩක් දෙනෙක්ට ලේසියෙන්ම මගහැරෙන්න පුළුවන් warning පණිවිඩයක්. එතන තියෙනවා mapped static asset endpoints not found. Ensure map static assets is called කියලා. පැහැදිලිවම කියනවා map static assets කියන එක call කරන්න කියලා. මේක තමයි අපේ මුළු ප්‍රහේලිකාවම විසඳන ප්‍රධානම යතුර. ඉතින් බලන්න විසඳුම තියන්නේ කෝඩ් එකේ එකම එක පේලියක් වෙනස් කරන එකේ. ඒත් ඒක වෙනස් කරනවටත් වඩා වැදගත් ඒක ඇයි එහෙම වැඩ කරන්න කියලා හරියටම තේරුම් ගන්න එක. විසඳුම තියන්නේ අපේ program.cs ෆයිල් එකේ. අපි මෙච්චර කල් පාවිච්චි කරපු useStatic files කියන method එක තියෙනවනේ. ඒක වෙනුවට mapStaticAssets කියන අලුත් method එක call කරන්න තමයි තියෙන්නේ. ඉතින් මොකද්ද මේ දෙකේ තියෙන වෙනස? useStatic files කියන්නේ හිතන්නකෝ කිසිම විශේෂ optimization එකක් නැතුව client එකට assets serve කරන පරණ සාමාන්‍ය ක්‍රමය. ඒත් mapStatic assets කියන්නේ ඊට වඩා බුද්ධිමත්. ඒක Blazor වලටම විශේෂිත blazor.web.js වගේ assets build time එකේදීම හඳුනාගෙන ඒවා deliver කරන්න එක optimize කරන අලුත් නූතන ක්‍රමය. ඉතින් ඇයි මේක මෙච්චර වැදගත් වෙන්නේ? හේතුව තමයි map static assets method එක හදලම තියෙන්නේ Blazor framework එකේ විශේෂ අවශ්‍යතාවයන්ට ගැලපෙන විදියට. ඒක blazor.web.js වගේ core file තියෙන්නේ කොහෙද කියලා ඒකට හොඳටම අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ method එක නැතුව .NET 10 වලදී server එකට තේරෙන්නේ නැහැ මේ file එක හරියටම serve කරන්නේ කොහොමද කියලා. අන්න ඒ එකම එක පේලියේ වෙලසත් එක්කම බලන්න කලින් කොච්චර වෙලා ගියත් load නොවී තිබුණු ලිපි ඔක්කොම ක්ෂණිකව load වෙනවා. ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳිලා. එනම් ඊළඟ වතාවේ .NET 10 වලට අප්ග්‍රේඩ් කරද්දී මතක තියාගන්න ඕන චෙක්ලිස්ට් එක තමයි මේ. පළවෙනියට SDK එක ඉන්ස්ටෝල් කරනවා. දෙවෙනුව ටාගට් ෆ්‍රේම්වර්ක් එක වෙනස් කරනවා.
3වෙනියට NuGet පැකේජ් අප්ඩේට් කරනවා. සහ 4වෙනි අමතක කරන්න මොඳ නැටි අත්‍යවශ්‍යම පියවර program.cs ෆයිල් එකේ app.mapStaticAssets කියන එක කෝල් කරන්න. ඉතින් මේ මුළු අත්දැකීමෙන්ම පස්සේ අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනව නේද? ඊළඟ වතාවේ ඕනෑම ෆ්‍රේම්වර්ක් එකක් අප්ග්‍රේඩ් කරද්දී මේ වගේ බැලු බැලමට නොපෙනෙන සියුම් බ්‍රේකින් චේන්ජස් ගැන කොහොමද අපි තවත් අවධානයෙන් ඉන්නේ? ඒක හිතන්න හොඳ ප්‍රශ්නයක්.